සාදෙන් අදින් පිළිගන්නවා මචං. ඊටසේ YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එක. ඉතින් guys අද අපි මම කරන්න යන්නේ වැඩ ගොඩක් තියෙන දවසක් මචං අද. අද නිවාඩු දවසේ අපේ අම්මා මචං කියලා ගියා වැඩ ගොඩක් තියෙනවා කරන්න. මේ ගෙදර වැඩ තමයි තියෙන්නේ අද දවසේ වෙන්න යන්නේ වැඩ. ගෙදර වැඩ තමයි තියෙන්නේ. එහෙනම් guys අද බලමු ඉතින් අද වැඩ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතුවා. හරි එහෙනම් අද යමු අද වීඩියෝ එකට. එහෙනම් එළ බයි. හරි යාළුවනේ මේ තියෙන්නේ අපේ මිදුල. දැන් මේක අතු ගන්න ඕනේ මචං. යන්නේ මේමයි හරිද? තියෙනවා මචං මඩුවද මේ තියෙන්නේ. ඉතින් මේකෙන් අතු ගන්න ඕන අපි දැන්. හරිද? නෑ සීන් ගොන්නේ. අතු ගන්න ඕනේ මචං. අන්න අරේ ඉඳන් මේ ටිකටම අතු ගන්න ඕනේ. මේ තියනවා අරේ තියනවා චුට්ටක් තියනවා මෙයා වෙන්න මේ අපි නම් සීන්නේ පටන් ගමු මේ මීඩි අතු ගමු යාළුවේ යාළුවනේ වැඩේ කියන්නේ මේ අපි පැත්තේ මේ ගස් වැඩිින්ද කොළ ගන්න වැඩි එන්න පොඩ්ඩක් අතු ගන්න ඉවර දෙන්න එනවා සාන අපේ ගස් වැඩි අනේ කොළත් වැඩි ගොඩ ඒකට එපා යාළුවනේ අතු ගානන් ඉවරයි හරිද මේ අල්පිනා දන්නේ අතු ගාලා ඉවරයි දැන් යාළුවනේ අපිට තියෙනවා මේ රෙදි දාන්න තියෙනවා රෙදි බාන්නෝනේ රෙදි තියනවාද කියලා බලමු මුලින්ම මේ රෙදි තියනවා යාළුවනේ මේ පී රෙදි මොකේද යරන් මේ විසමක් හම්බුණා මේ බේස්මන්ට් රිමිල් දාගමු රෙදි පොඩ්ඩයි යාළුවේ තියෙන්නේ සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් තියෙන්නේ හරි හරි ගත්තා වෙන රෙදි ටික
අම්මා යන්නේ ඉතින් ටික දිනා මෙයා කාර්යයට යන්නේ මේ දෙදි ටික දාන්න යන්නේ. අනේ එක්දාලත් ඉවරයි දැන් හරිය බැලුවොත් අපේ තව දිනවා වැඩ පහක් තියෙනවා. අපි තියෙනවා තේ එකක් හදාම් බොන්න තියෙනවා. එයා තියෙනවා පුරුදු දෙයක් තියෙනවා. හරියටනේ දැන් අපිට කරන්න තියෙන්නේ මේ ගෙදර අතු ගන්න. හරිද? ඇතුලේ අතු ගන්න තියෙන්නේ කොස්ස කොස්ස තියෙනවා. අලු තියෙනවා. හරි. හරි. කොළ සීන් එකේ ඉන්නේ. නෑ දුන් එකක් තියෙනවා. හරි. බණ්ඩයි තියෙන්නේ. මම පුරුදු කරලා තමයි මෙයාලි. Kasih. යාළුවේ අතු ගාලත් ඉවරයි. අපිට දැන් තියෙනවා මේ කාමරස් ගන්න. හරි. මේ ඊට කලින් මෙන්න මේ අපි හැඩි කරේ එන්නේ ටික හදන්න ඕනේ. හරිද? හදලා පිළිවෙල කරන්න ඕනේ. මේ ඉන්න අපි ඒ ටික හදමු ගක්කාල. ඉන්න එකේ. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. යාළුවනේ කටිය යූත් මේ වීඩියෝ බලනවා විතරයි. ඉතින් යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ බලනවා විතරයි ඈ. බලන්න. දූලි මුකුත් නැහැ. මුකුත් නැහැ පට්ට දූලිලා තියෙනවා.
යාළුවනේ මේ අපි උඩ වෙනසක් කරමු. මේක මෙතන දෙදි. මේක මේ අයිනද? දූවිලි මුකුත් නැහැ පට්ට දූවිල්ල. මේව දියම් මේව. මම අසරක් තියන. මම තියලා. මම දන්නේ. යාළුවනේ ඉවරයි. ඉවරයි. යාළුවනේ මේ විදිහට අපි අතු ගාලා අස් කරගත්තා. මෙතන හදා ගන්න ඕනේ. ඉතනත් හරි. ඊට පස්සේ යන්න අපි යන් කාමර වලට. ඉතින් මමයි අයියයි නිදින කාමරේ බාන්නු හැඩියලා තියෙන හැටි මේ අස් කරගම්මු එනං ඒක ටක් ගාලා. ඕනේ මේ අස් කරන තමයි යන්නේ. ලිම්ම ඇඳුම් ටික නාවා ගන්න ඕන. බී ටී-ෂර්ට් එම නමා ගන්න ඕනේ. දැන් සිට් වෙන්නේ නැහැ. මේ යල්ලේ මෙච්චර වැඩ කළා මේ ටික කරේ නැත්නම් වැඩක් නැහැ නේ. යාළුවනේ ඉවරයි. මේ පේනවද දන්නේ නැහැ. මේ ඇඳ හොඳට හදලා තියෙන්නේ. එරින්ම හරි දෙයියා යාළුවනේ ඊළඟ කාමරේට යන්න. තව වැඩි. ඕම බෑ. මෙතන අපේ අම්මයි තාත්තයි ඉන්න කාමරේ. මේ දැන් මේක අස් කරගන්න ඕනේ. එහෙනම් තව එක තස් කරමු. එම්මට. හරි. ඒක නෑ යාළුවනේ එච්චර අස් ගන්න දෙයක් නෑ. ඉතින් හරි දෙයක් නෑ යාළුවනේ කරන්න. ලොකු දේවල් ටිකක් නෑ. මුකුත් නෑ යාළුවනේ බට්ට මහන්සියේ. හරිනේ. හරි ඒකත් ඉවරයි. දැන් යන් අන්තිම කාමරේට මොකද්ද මේ අපි ලොකු අයියා කාමරේට හරි. ඒක තමයි පිස්සුවක්. මම දැනෙනවා පිස්සුවක් බං. වෙනවනේ මේ තියෙන එක. ඒකත් වෙනස් කරමු ටක් ගාලා.
සීන් එකත් පස් කරගමු ගාලා මේ අරින් තියන්න හරි පැන්නේ වල දාගන්න ජනෙල් අරින්න පොඩින් හරි ඒකත් ෆිනිෂ් ඊට යාළුවනේ අපි යම් මේ මල් වලට වතුර දාන්න තියෙනවා එන්න මල් වලට වතුර දාන්න බටේ කෝ තමයි හොයා ගන්න ඕනේ බටේ වතුර බටේ යාළුවනේ හොයන්නේ දිග මේ වතුර බටයක් තියෙනවා ඒක තමයි හොයන්නේ ඉන්න බලමු වතුර බටේ කෝ නැති පාට නෝ තියෙනවා පිළි next level මුණාමට ටී ටන්න හරි යාළුවනේ එනම් අපි වතුර ටිකක් දාගමු මීට මම ඉතින් ෆෝන් එක තියන්න හරිද එනවද දන්නේ යාළුවනේ ඕම් ඉඳලා පිටලෙන් දාලා ඉඳන් පිටලෙන් දාලා ඉඳන් යාළුවනේ ඒ ප්‍රෙෂර් මේ ලයින් එක දැම්මා ප්‍රෙෂර් මේ ස්පීඩ් යාළුවනේ වතුර ආයි කිය ප්‍රෙෂර් ගන්නේ සත්‍යමේ කටුකයි යාළුවනේ බලයි යද්දි ඒකත් කටුකයි සත්‍යමේ කටුකයි යාළුවනේ නේද හරි යාළුවේ ඉවරයි හරි වතුර දාලා ඉවරයි හරි යාළුවනේ වතුර දාලා ඉවරයි මේ වතුර දාලා ඉවරයි ඊෂනේ ඊට පස්සේ තමයි යාළුවනේ හොඳම එක තියෙන්නේ හරිද මේ අපේ බල්ලව නාවන්න තියෙනවා හරිද ඒක තමයි හොඳම වැඩේ මේ අපේ අම්මා කිව්වා මචං බල්ලව නාවන්න කියලා අපේ ලැසි වල දන්නේ නැති සමහර විට ලැසි කියලා මේ බල්ලෙක් ඉන්නවා හරිද ඌව නාවන්න කිව්වද ඌව නාවන්න වෙනවා කොහොම හරි හරිද මේ දැන් ඊට පස්සේ ඌවත් නාමු කොහොම හරි හරි යන් යන්නේ පවුසාමව එන්න මම ඉන්නවනේ ඇති අපේ යාළුවනේ ලැසි මේ නාන්න කැමති නෑ හරිද යාළුවා ඕස් එක අරන් එන්න කොමින්ට
Hey, വേണ്ടേ വേണ്ടേ അത് ബാണു പപ്പടിക്കാമ හරියන්නේ വേണ്ടേ വേണ്ട നാണ്ടെണ്ട് നാണ്ട කම්මැලියා අට්ටිය අර චූටි හරි දැන් නාවන්න යන්නේ කොල්ලා വേണ്ടേ කොල්ලා නෙමෙයි යාළුවෙක් එන්න വേണ്ടേ චූටි വേണ്ടേ චූටි വേണ്ടേ ආ വേണ്ടേ go වේ ඇති යාළුවනේ ඔයාලට කියන අපේ ලැචි මේ නාන පට්ට හොරයි හොරු කියන්නේ සත්‍ය වූ කටුකයි ආ එන්නදි එන්න තමන් ගන්න ආ ගන්න ආ දුක කියලා කින්ද පොඩ්ඩක් කැලේ ආව තියන්න ඕනේ මේ ඒ කියන්නේ චුට්ටක් තියන්න ඕනේ මේ තබන් ගෑවන් පස්සේ තියන්න ඕනේ අම්මා ඉඳගත්ත චුට්ටක් කකුලේ දෙනවා අම්මේ ඇසිව නාන්න යන්නේ නාමු ඈද ඇටි නාමු ඇටිය නාමු ආ
Iya, ah, ano ba dali? Ah, lagi mula lagi. Gua mula lagi. Uli, wala lagi. Ha? Ah, lagi mula lagi. Puro mo. Uli, uli. Ani, sama ni. Eh, wala mula lagi. Mula lagi. Maganda yan nila. Ayun ay. Eh, wakan na. Tama ka na. Pwede. Ah, kata. Kata. අර යන්නේ කොල්ලා හොදලා ඉවරයි. හරිද? නෑ සෝරි කෙල්ලා හොදලා ඉවරයි. දැන් මට අතෝද ගන්න ඕනේ. නෑ වනේ. අලි හොඳයි ඔයා. අලි යාළුවනේ නම් නාලා ඉවරයි. එල්ල ඉන්නවා අර ඉන්නේ මක් කෙල්ල. හරිද? ඉන්නවා. එහෙනම් මෙයාව එක්කන් ගිහිල්ලා එමෙ ඇතුළට දාමු. යා. ලැස්සි. යා යා. බාන්න යන්නේ සතුට. යන්න දගන්න සතුට කාටවත් නෑ. ඉන්න ඉතින් දැන් ඉන්න දූති ඒ වැඩි දාන්නේ හරි යා හොඳට නාලා ඉන්නේ කෙල්ල කොහොමද යන්න ගියද යා අවි කියන එකයි උත්තර කිතියෝ අවි ඉන්න කියන්නේ කොහෙන්ද අවි ඉන්නේ අවි අනේ ගසලා tadi මේ යාළුවනේ අපි පැත්තේ මේ බලුවෙ ඉන්නේ මේ බල් කරලා කියලා නෑ මේ මොන්නේ අගේ සල්ලන එකයි නැත්නම් මොකද කරලා ගන්න තිබ්බා මේ බලුත් එක අයියස් මොන්නේ එකයි යන්නේ නැගිට යන්න අවි නෑ යාළුවා කැමති නෑ ඔය බලන්නේ බලන්න යාළුවා අයිය කවර් කරන්න මම අපි පැත්තේ යන්නේ ගස්කපන වදින්න කියලා අර මේ පොස්ට් එක අදියා මේ බලන්නේ මේ බලන්නේ යන් ගෙදර ඔය යා ගෙදර තුටි ගෙදර යා අතපොන අපි පැත්තේ කොස් කොස් වෙලිනේ යන් ගෙදර ඔය යන් ගෙදර යන්නේ යා මේ ගෙදර කො යා ගෙදර බලන්නේ ඉන්නේ අර ඉතල වලින් කිනානේ මේ උටේ උටේ වෙයි මරලා මොකද යන්න හදන්නේ අනිත් අමිට කයි යන්නේ යන් ඇතුළට යා මෙයාව යන්නේ පිය දාන්න දෙනවා මොකෙන් හරි මේ එන්නකො ඇති කො මේ ඉන්නේ යන්නේ රිද්දක් මොකද රිද්දන්නේ මේ පිය දාන්න නෑ වගේ මෙතන එක රිද්දික තියෙනවා ඕමින්ද ඕමින් මේ වලින් පිය හරියන්නේ නෑ අඩුවනේ ඉන්න අනේ ඉන්න මොකද කො ඇයි මේ ඉන්න මූත් එක්ක බෑ අඩුවනේ දොරවන මිනිලැස්සි මිනල්නේ මෙයා දෙද්දක් හොයාගන්නක නැත්තම් මු කරදරයි මු පිය දාන්නත් ඕ කො එන්න මේ එනවා යන්නේ පස්සේ මේ
ශ්‍රී ලංකාවේ හොඳ. ඔව් ශ්‍රී ලංකාවේ මේ තුති. එන්න වරිද්දක් වන්දි. මේ නේ දිද්ද. මේ එන්න. මේ අතුල් එන්න. බෙද්දක් කියන්නේ මේ නින්ටක් නෑනේ යාළුවනි. මානසින් කෝන්නේ. පිය දාගන්න මෝ. ඉන්න. පිදම්. My bola kete. Mu hurutalla di යාළුවේ. ඉන්න මේ පියදා. ඉන්න. අනේ ඉන්න. දඟලන නැති දැන් නැති. ඇති ඉන්න පියදා. ඇති දැන් යම් බඳින්න යා. නෑ එළියේ නෑ. එළියම බඳින්න. එන්න. යාළුවේ මම බඳින්න නැන්ත හරියන්නේ නෑ මොකද? තසවදියක් දෙන්නේ. යා එන්න. වව්වනේ. එන්න. මින්නෝනේ. යාළුවනේ. ඕකේ එනා ඉතින් ෆිනිෂ් මචං වැඩ ටික. හරිද? දැන් මචං මට පට්ට මහන්සි. හරිද? අපි තේ එකක් හදමු බොමු. හරිද? තේ එකක් බොණ්ඩයි යන්නේ. හරිද? තේ එකක් බොන්නයි යන්නේ. ඔයයි අතුරේ පුරව ගන්න. බුකු. හරි. බඩු වැඩ. දැන් කෝපි තමා බොන්නේ යන්නේ. හරිද? කෝපි තමා බොන්නේ යන්නේ. සීනි හැඳි දෙකයි. හරි. ඕපය. ඕපයන් නම් හම්බුණා. හරි. යාළුවනේ පැහිනවා හිමීට මේ. ඉතින්නේ කෝපි මං විතරයි. අන්න අපි ලැසි ඉන්නවා. අල්ලසි නැවද? තුති. කො තුති කියන්නේ? නාවා. තුවඳයි. උනාලා හොඳට යාළුවේ. ගැම්මට සූර්යයක් තමයි ඉතින් ඊට අපි හදලා ගම්මුකෝ.
යාළුවනේ දැන් වෙලාව මචං කීයද වෙලාව? දැන් වෙලාව වෙන්නේ මීව යද්දි වෙලාව වෙනවා. එකමාරයි වෙලාව දැන්. හරි? පට්ටේගේ වෙලාව යන්නේ. මුකුත් නෑ. තා පොඩ්ඩේ යන්නේ මේ පැහි වගේ බලමු. දුම් දාන්න ඕනේ පැවුනම නම්. ගෑස් සුප්පිම දාලා තියෙන්නේ. ආඩු කරනවානේ. පම් මම දාපොඩි පැහිනේ. ලස්සී කොහමද යන්නේ? කොහොමද? අපේ ලැති පැතිය නාලා ඉන්නේ. පාදක කරන්න එපා. එමනේ කියන්නේ. අලි හොඳයි යන්නේ. තූ දැන් යාළුවේ මූ නාලා හොඳට. නාලා හොඳට නාලා. දෙන්නංකො දවල්ට කෑම. මින්දින්ට. කෑම දෙන්නම් ඈ. යාළුවනේ අපේ අම්මා උදේටයි දවල්ටයි දෙකටම උයලා ගිහිල්ලා තියෙනවා. පැහිනවා දැන් පැහිනවා. ඔන්න සද්ද එනවා. දුම් දාන්න ඕනේ. ඔන්න සද්ද එනවා චුට්ට පුට්ට. බලන්නනේ දැන් වෙලාව 1:35යි. මාර වේගෙන් යාළුවනේ වෙලාව යන්නේ. අයි මුකුත් නෑ. හරියට දුම් දැම්මේ නෑ හරියට. ඔන්න පැහිනවා යාළුවේ. වෙදි කෑල්ලක්. මේක හොඳයි. පැහිනවා. හරි. යාළුවනේ ඔයාලා මේවා කරද්දිම පරිස්සමෙන් හොඳේ. ඔච්චර ඕනේ. චුට්ටක් ඇති. මං විතරනේ බොන්නේ. හරි. කුරුගාමු අම්මේ සුවඳ තව සීනි මදි වගේ චුට්ටක්. චුට්ටක් මදි වගේ යාළුවේ සීනි. දැන් බලමු. දැන් ගාන. හොඳම සුපිරි. මාලේ. හරි. දැන් මේක දාන්න. හරි. වැඩි වෙලා මම මෙච්චර බොන්නේ. උට්ටයි බොන්න. හරි. දැන් මේ ටික විසික් කරලා හොදමු. අපි මේ හදපු යාළුවනේ හොදන්න ඕනේ. හරිනේ. හරි කරනවා නේ. හරි යාළුවනේ දැන් මට පියනක් අවශ්‍ය වෙනවා. මේකෙන් වහමුකෝ දැන්. නෑ ඒක හරියන්නේ. ඔන්න වහලා තියලා යාළුවේ අපි යන් දැන් මේ කඩේට ගිහින් එමු යා. කඩේට යන්. ඒට ගිහින් එමු.
යන්නේ අපි මේ පොඩ කඩේට යන්න හදන්නේ. මොනාරි ගේන්න මොනාරි බයිට් හරි මොනාරි ගේන්න වෙලයි. යා හරි අය මේ මොනාරි ගේන්න හදන්නේ. යංකෝ ඊ බල්ලම නෑ අරන් යන්න. බයිට් මොන අරන් ඉන්න බැරිය හිමීට. පෙත් යාළුවේ මේ කොස් ගහක අතු වගේ කපනවා. අද දාගෙන මේක ඒව තමයි කපන්නේ. මේ ගැම්මට යයියා කඩේ වහලා තිබ්බොත් තමයි යාළුවේ සමහර වෙලාවට යන්නේ ඔය කඩේ වහලා. හරිද? මම යන වෙලේ ටයිම් එකටම වහලා එක්කෝ. මාර කරුමයක් තියන්නේ නැහැ කියන්න ඕනේ. අපි ඕනනේ සාමාන්‍ය අරන් එමු බල්ලා මොනාරි. මම සල්ලි නම් තියලා ගියා. බලමු. නෑ අරන් එමු ගිහිල්ලා බලන්න. අව්වයි යාළුවේ. කනේ සීන් කෝන් එක. අව්වයි. කඩේ වහලා තිබ්බොත් මට එතකොට මතක් වෙනවා තේරම යාළුවේ. මාර එතකොට පට්ට දුකක් තියෙන්නේ. බලමු බාලා දන්නේ කරුමෙට. අබ්බේ බලමු. ඇතුළට ගමු ඈ. අබ්බේ. ටන හම්බෝ යාළුවේ ඇරලා ඔදේවි. ඇන්ටි මේ පණයි මුල්කු දෙයක් දෙන්න. පණයි මුල්කු දෙයක් ගන්නාම ගැම්මට. මොනාටි කවන්නේ නෑනේ. ආහා. යාළුවේ හමුණා. බඩු ගත්තා. දැන් ඉතින් කණ්ඩ තියෙන්නේ ඈ. ගියා කෝපියක බීවි කණ්ඩ තියෙන්නේ. ආයි පිළියත් පා. මං හිතුවේ ඒ කියන්නේ ඇත්තටම යන්නේ ඔය යාළුවා කඩේ සමහර වෙලාවට වහලා. හරි. දැන් අපි හවසට ගියොත් වහලා. අනිවා වහලා ඈ. දවල් ටික සාමාන්‍ය ඇල්ල තියෙනවා. එකමාරෙන් පස්සේ වහනවා. බඩු කෑල්ල ගත්තා කොහමද? ගැම්මක් තමයි. හීනියට යයියන් තක්කාලා ගෙදර යා. මාන්සියද හීනියට මුකුත් නෑ මට මහන්සි. ඒ කියන්නේ අද වැඩ නේද? මහන්සි. තාම කපලිව නෑ යාළුවනේ අර කොස්සතු වගේ කපනවා දාගෙන. ෂන්ටරන් අබේ අම්මේ අග්ගාලයන් තස්කාලයන් පොඩි දුරක්වත් නෑ යන්නේ කඩේට. චූටි පොඩි දුරක් තියෙන්නේ. තාමත් කපනවා අර. මං හිතන්නේ අතු බර ඉඳන් කපනවා. ඇයි ආවා පුතේ ගෙදර. ආවා වන් කෝපියක කෝපි එකක් පුම් ෆෑන් එකක් තාගෙන හරි දෙයකට මොකද යනවා තාම ෆෑන් එක චුට්ටක් දාගමු.
අම්මා යාළුවේ දැමුයි ඉඳගත්තේ. අම්මේ මුකුත් නෑ මාන්සි. මුලින් මේක බොන්න බෑ. සුබේ. මුකුත් නෑ මාන්සියේ. අය සුපි. මුකුත් නෑ මාළු. දෙකලා ළඟයි යාළුවේ. 1:45 දැන්. මාළු එක මෙලා යන්නේ. තාම කපනවා හොගල්. අතු වැඩි කොහොමද ඒ ගහේ. කපන්නේ හොඳ. හරි. දෙකක් බීලා ඉවරයි. එහෙනම් යාළුවනේ වීඩියෝ එක මචං මෙතින් ඉවර වෙනවා. ඉතින් මචං මං හිතනවා මේ වීඩියෝ එක හොඳ ඇති කියලා. ඉතින් මචං එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. සේරම ගන්න මචං. සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න මචං. මං හිතනවා අද වීඩියෝ එක හොඳ ඇති කියලා. එහෙනම් මාළුවනේ අපි අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. බයි බයි. අනිවාර්යෙන් channel subscribe කරන්න මචං. එහෙනම් අපි ගියා. බයි.